Hi Elena, I want family. එහෙනම් යමුද අපි අර ඈත පේන කස්ටල් එකට? ඉරිදා දවසේ අපි යනවා කස්ටේල් එකක් බලන්න. ඊට කලින් ඉතින් මෙතනින් ඇතුළු වෙන්න නම් ඉතින් ටිකට් එකක් ගන්න ඕනේ. පපාට නම් ඉතින් බොනමෙන්තුව තියෙනවා. මට ඉතින් ටිකට් එකක් ගන්න ඕන. 1.30ක් තමයි මේ ටිකට් එක වෙන්නේ. අපි දැන් මේකත් අරගෙන ඉස්සරහට යන්කො මොකද වෙන්නේ කියලා බලන්න. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. නගිමු නේද එන්න නගිමු දැන් අල්ලගන්න මම ගියත් ඔන්න අපි දැන් යනවා Certosa e Museo di San Martino. යන් ගිහින් බලමු. යන්. ස්කෙස්සෝ. අම්බෝලිය වීලු කරන්නත් දන්නවනේ. ඈ? avete cocca? No, è detto scherzo. නෑ අනේ පෑගුවේ නෑ. ඔලු කියනවා. Sì, spazzatura plastica. Grazie mille. Nah, අපි දැන් අදාළ ටිකට් එක ගන්න යනවා. ඔන්න අපිට දැන් ටිකට් 4ක් හම්බුණා 4 දිනාගේ. මේක බලන්න පුළුවන් උදේ 8:00 ඉඳලා හවස 6:00 වෙනකම්. වෙනවන් ටිකට් එක අද 0 euro. අයෝ එලිනා. කඩතු කප්සි ගිරිය වගේ එහා සමාන දෙයක් තමයි මේක. උඩටම නගින්න පුළුවන් මේ අද දවසේ. අර උඩටම නගින්න පුළුවන්. අද ගොඩක් සෙනඟක් තියෙනවා බලන්න. මෙතන මොකද්ද දන්නේ නැහැ නේ. මං හිතන්නේ අම්මා හිතා ගන්න බෑ මොකද්ද කියලා එක. බලන්න අර උඩ සෙනඟ ඉන්න හැටි දැක්කද? උඩටම ගිහිල්ලා ඉන්න සෙනඟ. අපිත් යක් එවොන් එළිනාද? උඩටම නගෙමු. හරි? ඔන්න අපි දැන් මෙතන පොඩ්ඩක් නැවතුණා. අපි වෙනදට ඉන්නේ. ඒකනේ මාරෙත් පේනවනේ පුතේ. අපි වෙනදට ඉන්නට පල්ලෙහා තියෙන තැන මෙතෙන් අපි කවදාවත් ඇවිල්ලා නැහැ. පළවෙනි තාත්තා මෙතෙන්ට ආවේ. දැන් මේ දෙවෙනි view එක පේන තැන. ඊට පස්සේ අපි යනවා උඩට. බලමු මෙතෙන්ට ගියාම අපි කොච්චර view එකක් කොහොමද පේන්නේ කියලා. මෙතෙන්ට ඉතින් අපේ ආච්චි ගෙදර පේනවා, සීයෝ ගෙදර පේනවා නේ ඕත්.
එවන්ගේ ඉස්කෝලේ පේනවා. කොතනද? එතනද පුතාගේ ඉස්කෝලේ පේන්නේ. අතනනේ ආච්චි ගෙදර. ආච්චි ගෙදර අතන. එලි එතන ආච්චි ගෙදර තියෙනවා. පුතාට පේනවද? මේ පැත්තෙන් බලන්න. පේන්නේ නේ. ඉතින් මේ ගෙවල් ගොඩවල් ඇස්සේ. මාර ලස්සනක් තියෙන්නේ ඇත්තමයි. මාරම ලස්සනක්. නේ? බේලුණා. එහෙනම් යමුද උඩට බලන්න. උඩට ගිහින් බලමු view එක කොහොමද කියලා නේ. සනයි නේ පුතේ. අද දවසත් හොඳයි හොඳට අවුව පායලා තියෙනවා. ළමයින්ට උනත් හොඳයි සීතල දවසේ. එහෙනම් ඉතින් අපි දෙවෙනි view එකත් බලලා අපි යනවා අපි නැගමු නැති උඩට නේ. ඔව්. එරිනා ඕලොයිත් එක්කලා පාපත් එක්ක යමු. හරි. අංගොරා. ¿Qué cosa? ¿Sí? Pues oh, putih apa udah nama nabi mu? Kalau balu mu, asal apa dia? Vento. Kande ka wahan nahi ne. Kane තියෙනවා කාලතුවක්කු. ඒ කාලේ යුද්ධ කරපු. දැක්කද වොන් මේක දැන් යුද්ධ බලකොටුවන්නේ. ඒ කාලේ යුද්ධ කරපු තුවක්කු තමයි උඩ තියෙන්නේ. පේනවද පුතාට දෙකක් තියෙනවා. Sí, putih dong. Ya. Oh, udah dama yang putih sih. Si. So dino nene maga tinggal kan putih. Putih? Si? Paula? Perché Paula? Sta vicino a mamma sempre. මේක ඉතින් ඒ කාලේ ප්‍රධාන මුර පොලක්. වෙනානේ මේක විශාලත්වය මෙතෙන්ට ආවම මුළු නාපෝලියම පේනවා. ඒ විදිහට තමයි මේගොල්ලෝ මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඇතුළට යන්නේ දැන් කස්ටෙල් එක ඇතුළට හරියටම මෙතන ගේට්ටුව ඒ කාලේ. බලන්න. බලන්න අම්මෝ ඒක සයිස් එක හොල්ලන්නවත් බෑ. මෙන්න පාවිච්චි කරපු කාලතුවක්කුනේ. මෙතිනේ ජෝන් කරපු ඒවා ඒ කාලේ වොන් සයිස් එක. මෙතනදී මේගොල්ලෝ හරියට මේන්ටේන් කරගෙන පිරිසිදු කරගෙන ඉන්නවා ලස්සනට. ඒ හරි දවස්වල ගන්න මුදලින් මේගොල්ලෝ මේ දේවල් ප්‍රතිසංස්කරණය කරනවා. ඒ කියන්නේ ඒවා නැති වෙන්න දෙන්නේ නැහැ මෙයාලා. මේ රජය. ඒ අතින් ඉතින් විශිෂ්ටයි. අල්ලගන්න පුතේ වැටේ. Io propongo quella alle පිහිටියේ ඔව්. දැන් අපි යනවා ඊළඟට ලස්සනම තැන පෙන්නන්න. ඒ අතරදී මේ දෙන්නට පොඩි කාර්යකාරියක් පටන් ගන්න දෙන්න. ගල්ලා හොලනවා. පේනවනේ? ඒ දෙන්නට පොඩි නිදහසක් විනාඩි 5ක දුන්නා. පවුනේ ඉතින් ඒ දෙන්නට සතුටු වෙන්න එපා. මේ වැට බලන්න හදලා තියෙන හැටි.
ආව ඇස් පේන්නේ නැති අයට. ඔව්. Bello, no, Elina? Tuti Elina ට one type පුංචි බඩගින්නක් ඇවිල්ලා ඉතින් මගදිකට කෑම කකා යන්නේ මං ගෙනාවේ ඒගොල්ලන්ට පානේ චොකලාට් අපි කෑම කන්න යනකම් නෑ අහුලන්න පදෙන් අත හොක්කේ දාලා ඉන්න එවන්න අහුලන්න එපා පුතේ ගල් දැන් අත පිය දාලා ඉන්නේ කන්න මේක බාස්සා අපි හතර දෙනා ඉතින් නිදහස් දවසේ අපේ ඉරිදා ලස්සන දවසේ කොල්ලා දිවාඩු පපත් වැඩ නෑද ලස්සනට හොඳට කරකෝ ඊට පස්සේ මේක හෙලනවානේ ඔව් පේනවද පේනවද අක්කිට පේනවද අක්කිය ඉන්න දුවලෙන් හිනාව ඔන්න දැන් පපීනගේ වාරේ මේකෙන් පේනවා ලස්සනට ළඟට zoom කරලා බලන්න පුළුවන් අපිට අම්මා ආ එයාපෝට් එක දැක්කද? ඔව් දැක්කා ලොකුවට තියෙනවා ප්ලේන් උත් මෙතන නේ පුතේ මෙතනින් බැලුවා ඔයාට මාරේ ඔන්න පේනවා සී ලස්සනයි ඔව් පළවෙනි වතාවට ඇත්තටම මෙතෙන්ට මෙච්චර කල් ඉඳලා දැන් ලස්සනයි ඇත්තටම ලස්සනයි හරිම ලස්සනයි ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ මගේ යාළුවෝ අපේ එලිනා එවොන් ෆැමිලි එකේ අයට පෙන්නන්නම තමයි අපි ආවේ මෙතෙන්ට ඔව් ඒගොල්ලන්ට ආරාධනා කරනවා මාසේ පළවෙනි ඉරිදා මෙතන ෆ්‍රී බලන්න පුළුවන් ඔව් ලස්සනයි ඇත්තටම ලස්සනයි නාපෝලේ ඉඳලා මේක මෙච්චර කාල නොබලුවකට මේ ගොඩක් දුක් වෙනවා ඔව් දැක්කනේ ලස්සනයි ඇත්තටම ලස්සනයි දැන් කාගතන වටේම දැන් යනවා දැන් අපි මේ කස්සල්ලේ වටේම තමයි යන්නේ අර දින ගිනි කන්ද පේනවද ගිනි කන්ද ඊළඟට එක යනන්කෝ ඒ ගිනි කන්ද පෙන්නන්න Vesuvius gini kanda.
wow මේ පැත්ත ඔන්න ඉතින් අපි දැන් උසම තැනට ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ නාපෝලිය මුළු වටේම 360ට බලන්න පුළුවන් මෙතන. ඉතින් මේ කස්තෙල්ල සන්ත් එල්මෝ කියන්නේ එහි විශේෂත්වය තමයි ඉහළ ආකාශ නම් බලපුවාම 6 කොන් තරුවක් වගේ තමයි පේන්නේ. මේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ වැලිසියානෝ නයිට් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ඩොන් පේද්‍රෝ ලොයිස් එස්කිවාට 1537 නාපෝලියේ අල්වාරෙස් ද ටොලඩෝගේ කැමැත්තෙන් මේක බලකොටුවක් බවට පත් කරලා තියෙනවා. ඒකට හේතුව ඝනකම් බිත්ති සහ ඕනෑම දිශාවක ඉඳලා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්න පුළුවන්කම නිසා. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ලස්සන දවසක හමු වෙනකන් ගිහිල්ලෙන්නම්. ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි අපේ වීඩියෝස් බලනවට. ආයෙත් දවසක හමු වෙනකන් එලිනා එවුන් ෆැමිලි එකත් එක්ක දිගටම ඉන්න. ජෙස්පීටයි. චාෝ. චාෝ. අපි තෙන්දුවා